Hi minasan, konnichiwa. ඉතින් ජපන් භාෂාව ඉගෙන ගන්න ඔයාට තියෙනවද ලොකු ප්‍රශ්නයක්? මට ජපාන් ඉගෙන ගත්තට හරියට කතා කරගන්න බෑ. කතා කරනකොට පටලැවෙනවා. තවත් කෙනෙක් ඉස්සරහා ගිහිල්ලා කතා කරගන්න බෑ. ඉන්ටර්විව් එකකට හරියට මුහුණ දෙන්න බෑ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ඔයාට තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එක ඔයා බලන්න ඕන වීඩියෝ එකක්. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර තියෙන සරල කෙටි ක්‍රම පහක් ගැන. ඉතින් මේ කෙටි ක්‍රම පහ පාවිච්චි කරලා ජපන් භාෂාව ඉක්මනින් සහ සාර්ථකව කතා කරන්න ඔයාලටත් පුළුවන් වෙනවා. එහෙනම් ගමු අපි අද දවසේ වීඩියෝ එකට. ඉතින් පළවෙනි කාරණාව තමයි ඇත්තටම ජපන් ජාතිකයෝ නැත්නම් ජපන් ජාතිකයන් කතා කරන විදිහට එයාලා මේ වචන උච්චාරණය කරන විදිහට ඔයා ජපනීස් කතා කරනකොට උච්චාරණය කරන්න try කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මේක අපිට ගොඩාක් වැදගත්. දැන් අපි සිංහල ජාතිකයෝ විදිහට මේ වචන සාමාන්‍ය සමහර ජපනීස් වචන උච්චාරණය කරද්දී විවිධ වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් ඔහායෝ ගොසයිමාස් කියන එක ගත්තොත් ජපන් ජාතිකයෝ ප්‍රනවුන්ස් කරන්නේ තව විදිහකට. අපේ සිංහල ඉගෙන ගන්න ජපන් අය ඉගෙන ගන්නකොට උච්චාරණය කරන්නේ වචන දෙකක් විදිහට. ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේක වීඩියෝස් අරගෙන ඇනිමේස් වල මමත් දාන්නම් මෙතන එහා පැත්තේ. එතකොට ඔයාලා උච්චාරණය කරන්නේ වෙනත්ම විදිහකට. ඔහායෝ ගොසයිමාස් අන්න ඒ විදිහට තමයි ඔයාලා උච්චාරණය කරන්නේ. ඔහායෝ ගොසයිමාස්. ඔහායෝ ගොසයිමාස්. ඔහායෝ ගොසයිමාස්. ඔහායෝ ගොසයිමාස්. ගොසයිමාස්. ඔහායෝ ගොසයිමාස්. ඉතින් මෙන්න මේ විදිහට වචනවල එයාලගේ හරි උච්චාරණය ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් මේක කරන්න පුළුවන් විදිහක් තමයි ඔයාට පුළුවන් ජපනීස් ඇනිමේ, ඒ වගේම ජපනීස් ෆිල්ම්, ජපනීස් ඩ්‍රාමා මෙන්න මේ දේවල් අරගෙන මේවල සමහර වචන ඔයාට සිංහල තේරුම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට පුළුවන් මේ වචන ඔයාගේ කන් දෙකට හුරු කරගන්න. ඒකත් එක්ක ඇත්තටම ජපන් ජාතික කතා කරන ප්‍රනවුන්ස් කරන විදිහටම ඔයාට පුළුවන් ඒ ජපන් වචන ප්‍රනවුන්ස් කරන්න. ඉතින් මේක තමයි ඔයාට ජපන් කතා කරන්න පුරුදු වෙන්න කරන්න පුළුවන් පළවෙනිම දේ. ජපන් භාෂාව කතා කරන්න ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි ඔයාවම ප්‍රැක්ටිස් වෙන්න පාවිච්චි කරන එක. මොකද්ද මම මේ කිව්වේ? ඔයාට පුළුවන් අයිතේ නැත්නම් ඔයත් එක්ක කතා කරන කෙනා ඔයාම කියලා හිතලා ප්‍රැක්ටිස් වෙන්න. ඔයා දන්න ග්‍රාමර් කොටස් පාවිච්චි කරලා ඔයාගේම ප්‍රශ්න අහලා ඔයා හිතලා ඔයාම උත්තරේ දෙන්න. එතකොට අපිට හිතන මයින්ඩ් එක නැත්නම් දෙයක් හිතලා ජපනීස් වලින් මේක කියන්න පුළුවන් වෙන එකත් ඔටෝම හැදෙනවා. ඉතින් ඒක තමයි අනිවාර්යෙන් අපිට ඕන දේ. මොකද කවුරු හරි කෙනෙක් ප්‍රශ්නයක් අහපු ගමන් ජපනීස් වලින් නැත්නම් නිහොන්ගෝ වලින් අහුවොත් අපි එකපාරට ස්ටොප් වෙනවා එතන. අපිට උත්තර දී ගන්න බැරි වෙනවා. අන්න ඒ තියෙන ප්‍රශ්න මග හරව ගන්න මේක හොඳ ක්‍රමයක්. තමන්වම පාවිච්චි කරලා ප්‍රැක්ටිස් කරන එක. ඉතින් අපි සාමාන්‍යයෙන් පුංචි කාලේදී මේ ක්‍රම පාවිච්චි කරනවා මොන හරි ඉස්කෝලේ යන කාලේදී මොන හරි ඉදිරිපත් කිරීමකට ආවොත් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා නැත්නම් බිත්තියක් ඉස්සරහට ගිහිල්ලා ප්‍රැක්ටිස් වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය ඔයාලට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. ඔයාම පාවිච්චි කරලා ප්‍රැක්ටිස් වෙන්න. දැන් මෙතනදී මම පොඩි සංවාදයක් හදනවා. මම කියනවා මගෙන් මම අහගන්නවා. "Hi, Amaya-san, o genki desu ka?" අමායා කොහොමද? ළඟට මමම උත්තර දෙනවා. "Hi genki desu." ඉෂිදු-san කොහොමද? "Watashi mo genki desu." මමත් සනීපයි. "Kino test wa dou desu ka?" ඊයේ ටෙස්ට් එක කොහොම වුණාද කියලා අහන්න. ඊළඟට මමම ඊයකට රිප්ලයි එකක් දෙනවා. මම හිඟක් හිතනවා මොකක් වෙන්නේ. "Kino test wa musukashii desu ne." ඊයේ ටෙස්ට් එක අමාරුයිනේ. "Hai, so desu." ඔව් එහෙමයි. මුසුකෂේ අමාරුයි. එතකොට ඔන්න ඔය විදිහට ඔයාට පුළුවන් මොන හරි මාතෘකාවක් ගැන හිතලා ඔයාට හිතට එන වචන පාවිච්චි කරලා ඔයාගේම ප්‍රශ්න අහලා ඔයාටම උත්තර දෙන්න. ඉතින් මෙන්න මේ ක්‍රමයේ දිගටම ප්‍රැක්ටිස් කරනකොට ඔයාට දැනේවි ඔයා කොච්චර ඉම්ප්‍රූව් වෙලාද, ඔයා කොච්චර දක්ෂ වෙලාද කියන එක. මොකද එතකොට ඔයාට කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන් ස්ටොප් වෙන්නවත් වචන කියා ගන්න බැරි වෙන්නවත් නැහැ. අර ඔයාගේ අර ප්‍රැක්ටිස් එකත් එක්ක ඔටෝම ඔයාට ඒ දේවල් වලට උත්තර දෙන්න පුළුවන් වෙනවා. එහෙනම් දෙවෙනි කාරණාව තමයි ඔයාම පාවිච්චි කරලා ඔයා කතා කරන්න පුරුදු වෙන්න. තුන්වෙනි කාරණාව. ඉතින් තුන්වෙනි කාරණාව තමයි ඔයා ලොකු වාක්‍ය හදන්න යන්න එපා. දැන් කතා බහ කරනකොට උනත් දීර්ඝ වාක්‍යයක්
කියන්න එපා. මොකද ඒ වගේ දෙයක් කියන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමකින් ජපන් භාෂාව පුළුවන් කෙනෙක්ට. ඉතින් ඒ නිසා ඔයා ඉන්න මට්ටමත් එක්ක ඔයා ලොකුවට හිතන්න යන්න එපා. අර කෙනා මෙච්චර ලොකුවට කතා කරන ජපන් භාෂාව අමාරු වචන අමාරු ග්‍රැමර් කොටස් දාලා කතා කරනවා. මමත් එයාගේ තැනට ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. සහ මම මේ විදිහට කතා කරන්න ඕනේ කියලා ගොඩක් දෙනෙක් හිතනවා. ඇත්තට මේක වැරදි. ඔයා දන්න කොටස් ටික පාවිච්චි කරලා සරල වාක්‍ය වලින් එයාලා අහන ප්‍රශ්නට උත්තර දෙන්න කතා කරන්න. ඒක තමයි වැදගත්. ඒ නිසා ඔයා සරල වාක්‍යකින් මේ කතා කරන එක පටන් ගන්න. දිග වාක්‍ය නැත්තම් කොටස් එකතු කරලා දිග වාක්‍ය වලින් කතා කරන්න යන්න එපා. මේක ගොඩ දෙනෙක් වරද්ද ගන්න තැනක් පළවෙනි ස්ටෙප් එකේ. ඉතින් දැන් උදාහරණයකට ගත්තොත් අපි අහනවා මම දැන් සාමාන්‍ය කෙනෙක් කියනවා තොමදාචිතෝ ඉෂ්ෂෝනි රෙස්ටෝරාන්ට් ඉකිමාෂිතා. ඊයේ යාළුවත් එක්ක රෙස්ටෝරන්ට් එකට ගියා. දැන් මේක සරලව තාමත් ඉගෙනගෙන යන කෙනෙක්ට එකපාරට කියන්න බෑ. එතකොට එයාට කියන්න පුළුවන් මේක සරල විදිහට. කියනවා තොමදාචිතෝ රෙස්ටෝරාන්ට් ඉකිමාෂිතා. එහෙම කියන්න. ළඟනිෂෝනි කියන ග්‍රැමර් පැටර්න්ස් නැතුව සරලව කියන්න පුළුවන්. අන්න ඊළඟ කාරණාව තමයි සරල වාක්‍ය වලින් ආයෙ කතාව පටන් ගන්න. සරල වචන සරල ග්‍රැමර් පැටර්න්ස් පාවිච්චි කරලා කතා කරන්න පටන් ගන්න. එතකොට කාලයක් යනකොට ඔයා ඉගෙන ගන්නකොට ඔයාට අලුත් ග්‍රැමර් කොටස් එකතු වෙනකොට ඔයාට මේක තවත් දීර්ඝ කරලා වචන එකතු කරලා ග්‍රැමර් පැටර්න්ස් එකතු කරලා කතා කරන්න පුළුවන්. ඒ නිසා පුංචිම සරලම තැනින් ආයෙ කතාව පටන් ගන්න. ජපන් භාෂාව ඉක්මනින් කතා කරන්න කැමති කෙනෙක්ට ඊළඟට උත්සාහ කරන්න පුළුවන් හතරවෙනි ටිප් එක තමයි මේක. ඉතින් ඔයාට පුළුවන් එදිනෙදා ජීවිතේට ජපන් භාෂාව පාවිච්චි කරන්න. මොකක්ද මම මේ කිව්වේ? එන්න මම ආට ඒ ගැන කියලා දෙන්න. ඉතින් එදිනෙදා ජීවිතයේදී කරන සමහර ක්‍රියාවන් වලට ඔයාට ජපන් භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකින් කිව්වොත් ඔයා to-do list හදන කෙනෙක් නැත්නම් එදිනෙදා දවසම මොනවද කරන්න කියලා පොතක note down කරන කෙනෙක්, ලියන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අද වෙනකන් ඔයාලට ඉංග්‍රීසි නැත්නම් සිංහල භාෂාව භාවිතා කරා වෙන්න පුළුවන්. ඉතින් අද ඉඳන් ඔයාලට පුළුවන් ඒකට ජපන් භාෂාව පාවිච්චි කරන්න. ඉතින් ජපන් භාෂාවෙන් ඔයාලට මේක ලියන්න පුළුවන්. ඒ විදිහට ට්‍රාන්ස්ලේට් කරලා අමාරුවෙන් ඔයා මේ වාක්‍ය ලියන්න උත්සාහ කරන්න එපා. සරලව ලියන්න. උදාහරණයකින් කිව්වොත් ඔයා චිත්‍රපටයක් බලන්න ඕනේ අද. ඔයා ඒකත් කොහේ හරි note down කරනවා. එතකොට ඔයාට ලියන්න පුළුවන්. වතෂි වා ඒගාව මීමස් මම චිත්‍රපටයක් බලනවා. නැත්නම් අපි කියමුකෝ බලන්න ඕනේ කියලා. එහෙනම් වතෂි වා ඒගාව මිතයි දෙස් බලන්න ඕනේ. ඒ විදිහට ඔය ඉගෙනගත්ත ග්‍රැමර් පැටර්න්ස් පාවිච්චි කරලා to-do list එක ලියන්න පුළුවන්. සරලව ලියන්න. ඉතින් මෙතනදී සමහර වචන ඔයාට බැරි වෙන්න පුළුවන්. එතකොට ඔයාට translate වලින් දිශෝ ශබ්දකෝෂ පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම තමයි ඔයා ජර්නලින් නැත්නම් ඔයා ඩයරි එකක් ලියන කෙනෙක් නම් ඩයරි එකත් ඔයාට ජපන් වලින් ලියන්න පුළුවන්. එතනදී ඩයරි එක මම ඊට කලිනුත් මේ වගේ වීඩියෝ එකකින්ම කිව්වා ලොකුවට ලියන්න එපා. ඔයාගේ දවසේ වෙච්ච ඒවා උදේ ඉඳන් ලියනකොට සරල වාක්‍ය වලින් ලියන්න. මම මේ වෙලාවට නැගිට්ටා, මේ වෙලාවට මේ වැඩේ කරා, අද මෙච්චර පාඩම් කරා ජපන්. අනේ ඒ විදිහට ඔයාගේ නෝට්බුක් එක ලියනකොට සරල වාක්‍ය කිහිපයක් ජපනීස් වලින් ලියන්න. එතකොට ඔයාට අර එදිනෙදා වචන භාවිතය තවත් වැඩි වෙලා වාක්‍ය හරියට නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය මට්ටමට ජපනීස් පුළුවන් නම් ඔයාට ඔයාගේ ෆෝන් එකේ ලැන්ග්වේජ් එක ජපනීස් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. නමුත් අර මම කිව්ව to-do list එක සහ notebook එක කියන දෙක ඕනම කෙනෙක්ට සරලව තැන ඉඳන් N5 knowledge එකේ ඉඳන් තියෙන කෙනෙක්ට ඉගෙන ගන්න කෙනෙක්ට උනත් ඒ දේ කරන්න පුළුවන්. පස්වෙනි එක තමයි හොඳටම ජපන් පුළුවන් වෙනකන් ඉන්න එපා ජපන් වලින් කතා කරන්න. මේකෙදී ඔයා ගොඩ කට්ටියක් කියන දෙයක් තමයි හොඳටම ජපන් අපි පුරුදු වෙලා තමයි කතා කරන්න යන්නේ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. හැමෝම පටන් ගන්නේ හරි පුංචි තැන ඉඳන්. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා දන්න දේවල් සහ අද මම කියලා දුන්න ටිප්ස් පාවිච්චි කරලා කතා කරන්න. ඒක තමයි පස්වෙනි කාරණාව. වැරදි කතා කරන්න. අර වැරදින එකෙන් ඔයාගේ හොඳ ප්‍රැක්ටිස් එකක් හැදෙනවා. ඒක ඔයාට ලොකු අත්දැකීමක් ජීවිතේට දෙනවා. ඉතින් අනිත් දේ තමයි දැන් ඔයාට ජපනීස් වල ක්ලාස් යන නැත්නම් ස්කූල් එකේ යාළුවෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් මෙයාවත් මේ වැඩේට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයා එදිනෙදාත් එක්ක මැසේජ් කරනකොට ඔයා මැසේජ් කරන්නේ ජපනීස් වලින්. අපි කොහොමද එදිනෙදා සරල වාක්‍ය වලින් මැසේජ් කරනවා. ඉතින් ඔයාට පුළුවන් ජපනීස් වලින් එයාට මැසේජ් කරන්න. ඉතින් මෙතනදී ඔයාට කීබෝඩ් එකක් Play Store එකකින් install කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාගෙන් අර grammar patterns ඒ හැමදේම තවත් ඔයාගේ පුහුණුවීම රේෂියෝ එක තවත් වැඩි වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ ක්‍රම වලින් ඔයාලට පුළුවන් ජපන් වලට තියෙන බය නැති කරලා කතා කරන්න.
ඉතින් මම හිතනවා ජපන් භාෂාව කතා කරන්න කෙනෙක් බයෙන් හිටිය නම් මේ කිව්ව ටිප්ස් 5 පාවිච්චි කරලා ඒ කෙනාට ලස්සනට ඒ වගේම නියමයට ජපන් භාෂාව කතා කරන්න පුළුවන් වේවි කියලා. ඉතින් ඔයාලට මොන හරි මේ හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඉදිරියට මොන වගේ වීඩියෝස්ද ස්පෝකන් සයිඩ් එකෙන් ග්‍රැමර් සයිඩ් එකෙන් ඕනි කියලා ඔයාලගේ අදහසක් තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේ මතක් කරනවා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දිගටම මේ වගේ වැදගත් වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අනිත් දේ තමයි අපේ Facebook page එක තාම follow කරලා නැත්නම් පහළ තියෙන link එක ගිහලා follow එකක් දෙන්න පුළුවන්. ඉතින් ඉස්සරහට Facebook page එකෙනුත් ඔයගොල්ලන්ට ජපානයේ මොනවද වෙන updates ඒ වගේම මේ විභාග සහ මේ grammar patterns භාෂාවේ තියෙන වැදගත් කරුණු මේ දේවල් ගොඩාක් ගැන විස්තර ඉදිරියට Facebook page එක හරහා ගේන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකත් follow කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු.